දරුවෙකුගේ මොළය කියන්නේ හරිම සංවේදී තැනක්. විශේෂයෙන්ම දවසේ සමහර වෙලාවල් තියෙනවා මොළය හැඟීම් පාලනය කරන විදිහ වෙනස් වෙන. ඒ වෙලාවට අපි දරුවෙකුට බැනලා හිත රිද්දුවොත් ඒක දරුවාගේ ජීවිත කාලයටම බලපාන මානසික ගැටලු ඇති කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු කවදාවත් දරුවාට බනින්න හිත රිද්දන්න හොඳ නැති අවදානම් වෙලාවල් මොනවද කියලා. අංක 1. රෑ නින්දට යන මොහොත. අපි නිදාගත්තම තමයි මොළය දවසේ වුණ දේවල් සේව් කරගන්නේ. දවසේ අන්තිම වෙලාවේ දරුවා දුකෙන් හිටියොත් මොළය ඒ දුක ස්ථිර මතකයක් විදිහට තැන්පත් කරගන්නවා. ඒ වගේම ආතති හෝමෝන වැඩි වෙලා නින්දේ ගුණාත්මක බව නැති වෙනවා. මේක හරියට කම්පියුටර් එකක් ඕෆ් කරන්න කලින් අන්තිමට ඕපන් කරලා තිබුණේ වෛරස් එකක් නම් පහවදා කම්පියුටර් එක ඔන් කරනකොටම වෛරස් එක වැඩ කරනවා වගේ දෙයක්. අංක 2. උදේ නැගිටපු ගමන්. උදේ නැගිටිනකොටම අපේ මොළයේ තියෙන හරිම සංවේදී මට්ටමක. දවසේ ආරම්භයේදීම දරුවෙකුගේ හිත රිද්දුවොත් මුළු දවසම අවුල් සහගත තත්ත්වයක් දරුවට ඇති වෙන්න පුළුවන්. හරියට කාර් එකක් ස්ටාර්ට් කරපු ගමන් රේස් කළොත් එන්ජින් එක ඩැමේජ් වෙනවා වගේ. දරුවගේ මොළයත් පටන් ගන්නකොටම රත් කරන එක වැරදි. අංක 3. දරුවෙක් හොඳටම අඬන වෙලාවට. දරුවෙක් හොඳටම අඬන වෙලාවක එයාගේ මොළය තර්ක කරන කොටස ඔෆ් වෙලා තියෙන්නේ. ඒ වෙලාවට එයාට ඔයා කියන දේ තේරුම් ගන්න බෑ. ඒ වෙලාවට බනින එකෙන් දරුවෙක් ගොඩාක් බියටපත් වෙනවා. හරියට වතුර ගිලිලා හුස්ම ගන්න බැරුව දඟලන කෙනෙකුට පීනන හැටි උගන්වන්න යනවා වගේ වැඩක්. මුලින්ම එයාව ගොඩට අරගෙන පස්සේ පීනන්න උගන්වන්න පුළුවන්. අංක 4. වෙනත් අය ඉදිරිපිට. අමුත්තන් හෝ යාළුවන් ඉදිරියේ දරුවෙකුට බැන්නොත් දරුවෙකුට දැනෙන්නේ හරියට කායිකව පහර දුන්නම දැනෙන වේදනාවට සමාන වේදනාවක්. මේකෙන් දරුවාගේ ආත්ම විශ්වාසය සහ දෙමව්පියන් කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. අංක 5. කෑම කන වෙලාවට. කෑම කනකොට බනිනවා නම් දරුවාගේ ඇඟේ සටන් කිරීමේ හෝමෝන ක්‍රියාත්මක වෙනවා. මේ නිසා ආහාර දිරවීමේ ක්‍රියාවලියට ගැටලු ඇති වෙන්න පුළුවන්. කෑම අරුචිය, ગેස්ට්‍රයිටිස් වගේ රෝගවලට මුල් වෙන්නත් පුළුවන්. කෑමවල පෝෂණය ඇඟට උරා ගැනීම අඩු වෙන්නත් පුළුවන්. හරියට ශරීරයට අහිතකර දේවල් දාලා රස කෑම එකක් කනවා වගේ දෙයක්. අංක 6. පාසල් ඇරිලා ගෙදර ආපු ගමන්. දරුවෙක් ඉස්කෝලේ පැය 6ක් විතර ඉන්නේ ගුරුවරුන්ට පාසලට අනුකූල වෙලා. ලොකු පාලනයකින්. ගෙදර කියන්නේ යාට නිදහස දැනෙන තැන. ගෙට ගොඩ වෙනකොටම ප්‍රශ්න අහලා හෝ වැරදි කියලා බැන්නොත් දරුවාට ඒ ආරක්ෂිත තැන නැති වෙනවා. හරියට තද කරලා සොලවපු සෝඩා බෝතලයක් වගේ හෙමින් සැරේ ගෑස් ටික ඉවත් වෙනකම් ඉන්න වෙනවා. අංක 7. තරඟයකට හෝ විභාගයකට පිටත් වෙනකොට. විභාගයකට යන්න කලින් වැරදිලා හරි ෆේල් වෙන්න එපා, දිරන්න නැතිව ගෙදර එන්න එපා වගේ දේවල් කිව්වොත් දරුවෙකුගේ මොළය ගොඩාක් අවුල් සහගත වෙනවා. පාඩම් කරපු දේවල් මතක තිබුණත් ඒ වෙලාවට මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරියට ඇස් බැඳගෙන වාහනයක් එලවනවා වගේ වැඩක්. ඒ වගේම පුංචි උපදේශක් දෙන්නම්. දරුවෙකුගේ වරදක් හදන්න ඕනේ නම් හොඳම වෙලාව තමයි දරුවා සහ ඔබ දෙදෙනාම සංසුන්ව ඉන්න වෙලාව. එතකොට තමයි ඒ දේ දරුවාගේ මොළයට යන්නේ. තවත් වටින වීඩියෝ එකකින් නැවත හම් වෙනකම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.